ජයශ්‍රී ආයිබෝන්. ඉතින් දළදා වහන්සේ සබරගමුවට ගෙනාවට පස්සේ සීතාවකට ගෙනාවට වැඩමුවට පස්සේ වෙච්ච රසවත් සිද්ධි තමයි අද කියන්නේ. ඒ කතාව අහන්න මාත් එක්ක එකතු වෙන්න. ඕන් දැන් කතාව කියනවා. ඉතිහාසයේ වර්තමානයේ අනාගතයේ රසවත් තොරතුරු ඔබට ගෙනෙන්න මගේ YouTube නාලිකාව හයික්වන්න. දළදා වහන්සේ කුරුවිට දෙල්ගම රජමහා විහාරයේ වැඩ ඉන්නකොට සතුරු කරදරේ ආවා. මේ සතුරු කරදර වලින් දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා මහින්දාලංකාර හාමුදුරුවෝ දළදා වහන්සේ තමන්ගේ සිවුරු කුණිය ගැට ගසාගෙන වනගත වුණා. මේ වනගත වුණේ කුරුවිට මූකලානේ කියලා මහා වනයක් තිබ්බා. ඔය දැන් කුරුවිට පැරඩයිස් කියන හරිය ඊ තමයි මේ වනේ තිබුණේ. මේ වනයේ උන්වහන්සේ සිවුරු කුණකින් දළදා වහන්සේ ගැට ගසාගෙන මාස ගණනක් මේ වනයේ ජීවත් වුණා. ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේ ගස් බෙනවල ඒ වගේම නොයෙකුත් ගල් ගුහාවල වෙනත් පළාත්වල දළදා වහන්සේ වඩම්වා තිබෙනවා. මේ නිසා දළදා වහන්සේ රැකගන්න දෙල්ගම රජමහා විහාරයේ සත්භාෂා පරමේශ්වර මහින්දාලංකාර හාමුදුරුවෝ විශාල කැපවීමක් කළා කියලා අපි දන්නවා. නමුත් ඒකට උන්වහන්සේගේ ඉතිහාසයේ දිසි තැනක්වත් දිසි ගෞරවයක්වත් ලබා දීලා නැහැ. එතකොට මේ අපේ දළදා වහන්සේ වෙනුවෙන් සීතාවක රාජධානී රාජසිංහ රජතුමා පෙරහැර 11ක් පවත්වලා තිබෙනවා. මේ පෙරහැර පවත්වලා දෙන්නේ සබරගමු මහා සමන් දේවාලයේ. දළදා වහන්සේ කුරහල් ගණන් රැගෙන සමන් දේවාලයට වැඩම කරවලා තමයි දළදා වහන්සේ වෙනුවෙන් මේ පෙරහැර පවත්වලා තිබෙන්නේ රජතුමා. දළදා වහන්සේ දෙල්ගමුවෙන් පස්සේ වැඩම කළේ කන්ද උඩරටට. මේ දෙල්ගමු රජමහා විහාරයේ වැඩ සිටිය දළදා වහන්සේ මහින්දාලංකාර හාමුදුරුවෝ රැකගත්තා වගේම දළදා වහන්සේගේ පෙරහැර ආදී පැවැත්වී සබරගමු මහා සමන් දේවාලය බව මම සඳහන් කළා. එතකොට එහි වැඩ සිටියේ අපේ මහින්දාලංකාර හාමුදුරුවෝගේ පැවිදි සහෝදර හාමුදුරුවන් වහන්සේ නමක්. ඊට පස්සේ දළදා වහන්සේ කන්දුරට වැඩම කරන්න මූලික වෙන්නේ දෙවනගල හාමුදුරුවන් වහන්සේ රතනාලංකාර හාමුදුරුවෝ. මේ රතනාලංකාර හාමුදුරුවෝ කුරුවිට වැඩ සිටිය දෙල්ගම රජමහා විහාරයේ හිටපු මහින්දාලංකාර කියන හාමුදුරුවෝ සමන් මහා දේවාලයේ හිටපු අපේ හාමුදුරුවන් වහන්සේ මේ තුන් නමම පැවිදි සහෝදරයෝ බවයි සඳහන් වෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් දළදා වහන්සේ රැකගෙන ආරක්ෂා කරපු මේ සබරගමුවේ ජනතාව, සීතාවගේ ජනතාව අයුරින් කරපු කැපවීම, මේ රජවරු කරපු කැපවීම ඔබ හොඳින් දන්නා කාරණයක්. අද දළදා වහන්සේගේ ගිහි බාරකාරයා බවට පත් වී තිබෙන්නේ සබරගමුවෙන් ආපු නිලම කෙනෙක්. මේ පෙරහැර මංගල්‍ය සඳහා සීතාවක රාජසිංහ රජතුමා ඇතකුත් පූජා කළා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි දළදා වහන්සේ වෙනුවෙන් මල් පූජා කිරීම සඳහා දෙල්ගමු රජමහා විහාරයට විශේෂ මල් වත්තක් තිබ්බා කියලා. මේකට ඒ වගේම අපේ සබරගමු මහා සමන් දේවාලයේ දළදා වහන්සේ පෙරහැර පවත්වන විට අපේ රජතුමා අලි තුම් පූජා කළාseම රජතුමාගේ ඥාති පුත්‍රයෙකු රාජසිරි කුමාරයා දළදා වහන්සේ වෙනුවෙන් ඇද්දල දෙකක් පූජා කළා. ඒ කුරහන් දල දෙකක් තිබුණේ කියලා ජනප්‍රවාදයක් තිබෙනවා. මේ ආදී වශයෙන් මේ සබරගමුවේ ජනතාව ඒ වගේම කෝට්ටෙන් දළදා වහන්සේ කුරුවිට ගෙනාවට පස්සේ මේ සීතාවක ජනතාව දළදා වහන්සේ රැක ගැනීම සඳහා විශාල කැපවීමක් කළා තිබෙනවා. උන්වහන්සේලාගේ කැපවීම ඒ වගේම මේ ප්‍රභූන්ගේ කැපවීම ඒ රජවරුන්ගේ කැපවීම නිසා තමයි අදත් අපිට මේ විදිහට දළදා වහන්සේ වන්දනාමාන කරන්න අවස්ථාව ලැබෙන්නේ. ජයශ්‍රී මම ධර්මශ්‍රී. මෙවැනි රසබර තොරතුරු දැනගන්න මගේ YouTube නාලිකාව හා එක්වන්න. ඔබට ජයශ්‍රී.